සතිය පුරා ඉතුරු වෙච්ච අනම්මනන් ටික දාලා හදපු කොත්තුවක් වගේ වීඩියෝ එකක් තමයි ඔන්න අද අරගෙන ආවේ. අද අරන් ආවේ දෝනිත් එක්ක මම ගෙවපු සතියක් පුරාවට වෙච්ච දේවල්. හරි. ඔන්න මුලින්ම අරගෙන එනවා දෝනිගේ ස්පෝර්ට් මීට් එක. දෝනිගේ ස්පෝර්ට් මීට් එක බලන්න ගිහිල්ලා වෙච්ච ෆනී දේවල් වගේම ඔයාලට පෙන්නුවොත් හොඳයි කියලා හිතන දේවල් වගේම දෝනිත් එක්ක පහුගිය සතිය මම ස්පෙන්ඩ් කරේ කොහොමද කියන දේවල් තමයි ඔන්න මේ වීඩියෝ එකේ තියෙන්නේ. එහෙනම් වෙල්කම් කියලා පිළිගන්නවා දුනී බ්ලැක් ක්වීන් YouTube channel එකට. මම දුනී ලියනගේ තවමත් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔය පෙන්නන්නේ දෝනිගේ ස්කූල් එකේ තිබ්බ house meet එකේ එහෙම නැත්නම් sport meet එකේ houses 3. මේ තුන තමයි අපේ එක්කෙනාගේ කහ පාට හවුස් එක, yellow color house එක. house එකේ නම මට කියව ගන්නත් බෑ. එයා යන ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට. එයා ඉන්නවා ග්‍රිල් එකටත්. අපි දැන් ග්‍රිල් එක බලමුකෝ. එයාලගේ ස්පෝර්ට් මීට් එක දවසේ ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් එකතු කරලා මම වෙනම ෆුල් වීඩියෝ එකක් හදාගෙන තියෙනවා. ඒකත් ඔන්න ඉස්සරහට අරගෙන එන්නම්. එතකන් මේ වීඩියෝස් ටික අපි බලමු. ඊළඟට ඔයාලා එක්කගෙන යන්නේ ලස්සන සන්සෙට් එකක් බලන්න. මේ සන්සෙට් එක අපිට පේන්නේ පුංචිලාගේ ගෙදර උඩ තට්ටුවට රූෆ් টොප් එකට තමයි ඔන්න ලස්සනටම මේ සන්සෙට් එක බලන්න පුළුවන්. බීච් අයිනේ තියෙන සන්සෙට් වගේම හරි ලස්සනයි. කඳු ටික අතරින් මෙන්න මේ විදිහට ඉර බැහැලා යනවා බලද්දී බලන්නකො ලස්සන රත්තරන් පාටට. තැඹිලි පාටක් නෙවෙයි මේක රත්තරන් පාටට තමයි පේන්නේ. හරිම ලස්සනයි මේ දවස්වල සන්සෙට් එක. ඔන්න ඉතින් වීඩියෝ එකකින් මම ඔයාලටත් අරගෙන ආවා ලස්සන බලන්න. ඊට පස්සේ දෝනිත් එක්ක අපි චිත්‍රයක් ඇඳා. What are you doing? I'm coloring. Which coloring? Which coloring? Yeah. I'm coloring green, pink, purple, light blue, red. That's all. Okay, good. Ayan na බලන්න. Wow. Come close. Good. Very good. දෝනිට අපි කවුරුවත් කියලා දීලා නෙමෙයි ඔය විදිහට එයා කලර්ස් වලින් ලස්සනට පාට කරන්නේ. දැන් ඔය කලර් කරලා තියෙන මාස්ක් එකක්නේ. එතකොට එයාම හිතලා තමයි ඔය විදිහට ලස්සන පාටවල් අරගෙන පාට කරේ. ඊට පස්සේ අපි චුට්ටක් කාටුන් බැලුවා. ඊළඟට ඔන්න මමයි නංගි නිදියන්න තැන තමයි හදාගත්තේ. අල්ලපු බෙඩ් එක තිබුණට අපි ඒකේ නිදා ගන්න නැතුව ඒක තිබ්බ මෙට්ටෙත් අරගෙන ආව මේ රූම් එකටම චූටිටත් ඕන කරවන්න අපේ අස්සෙම දොයි යන්න. මැද බෙඩ් එක. මැද මේ පිලෝ එක. යා. නෑ ඔතනම දොයි යනවාද? රැට මෙතෙන්ට එන්න බෑ. එළි වෙනකන් ඔතනම දොයි යනවාද? Are you sure? Oh, Pinky promise. Pinky promise? කොහෙන්ද Pinky ඉගෙන ගත්තේ? Daya babu. Hari. Ori. Okni ori. කොහොම හරි කෙල්ල ඔන්න එළි වෙනකන් නිදාගත්තා. පොඩ්ඩක් අපි කරදර කරා. අපි කියන්නේ මමයි අපේ නංගි. හරි අපේ කරදර මැද ඔන්න එතනම දොයියගෙන ඉවර වෙලා ඊට පස්වෙන්ද උදේ තමයි මේ තියෙන්නේ පුංචිගේ කිචන් එකට එළිය පේන විදිය. හරි ලස්සනයි. ඊට පස්සේ මම හදාගත්තා මග් කේක් එකක්. මේක හදන රෙසිපි එක මං හිතන්නේ මම දීලා තිනවා YouTube එකේ. මගේ channel එකේ ඇති මග් කේක් රෙසිපි එකක්. ඒකත් බලන්න. food. Good. A little too much. Little too much? Yes. ඊට වාඩි වෙලා කන්නකො පුතේ. කන්න බෑද? රස නෑද? රසයි කන්න බෑ. වැඩිද ඔයාට බත්? too much. ඔයාට පුළුවන් ටික කන්නකො. ඊට පස්සේ මම චොක්ලට් දාලා කේක් එකක් හැදුවා චූටි. චූටි
ෆ්‍රිජ් එකට දාන්න ඕනේ දැන්. සතිය පුරාවටම කාපු බීපු හැමදේම ගේන්න බෑ. අතරින් පතර ලස්සන හොඳ මතක තියාගන්න ඕනේ විතරයි මම වීඩියෝ එකට ඇඩ් කරලා තියෙන්නේ. බලාගෙන වැටෙයි. දරුවට මොලේ නෑ නේද? දරුවට මොලේ තියෙන මොකද්ද පුතේ ඔයගේ තියෙන්නේ? F කකුල T. කොහොම පේන ෂෝවි? F කකුල T? F කකුල T නේ ඔක ඔය කකුලෙන් තියෙන සිම්බල් එක. හිඩන් මැසේජ් එකක් තියෙන්නේ. නෑ හෙට උදේට ඇවිල්ලා ඇට්ලස් එකෙන් උස්සන් ගියොතින් අපි නම් දන්න. ඉතරට කියවන්න බලන්න එහෙනම්. Or for හා leaf. කො ෂෝවි? Leaf. ලීෆ් නෙමෙයි පුතේ ලයිෆ්. Life. ලයිෆ්. Like atlas. ඒක කොහොමද දන්නේ ඔයා? එහෙනම් හොඳයි ඔය බෑන්ඩ් කොණ්ඩ බෑන්ඩ් දෙකකුත් දාගෙන පිස්සු ආච්චි වගේ ලස්සනයි කියලාද හිතන් ඉන්නේ. කෙනාවා? ඔයාගේ ඩ්‍රෝවින් එකක් පෙන්නන්නකෝ මට ඒක ඉස්සෙල්ලා වීඩියෝ කරගන්න බැරි වුණානේ. කො පෙන්නන්න බෑ. ඕක නෙමෙයි ඔයාගේ ඩ්‍රෝවින් එක. Oh yes. දැන් මොකද්ද ඔය කැඳලා තියන්නේ ඔයා? මම චිල්ඩ්‍රන් පාක් එකේ ඈ මේ දෙක දාගෙන යනවා. දැන් ඒක තමයි චිත්‍රෙන් ඇන්දේ. මේ මොකක්ද තියා. ඔය මොකද්ද ඔලුව උඩ නිකන් මොකද්ද රතු පාට ලයිට් එකක් පත්තු වෙන එකක් දාලා තියෙන්නේ. ඒක ඔය හෙයර් ස්ටයිල් දානකොට උඩට ගිඩියක් ගහලා අනිත් ටික මෙතනට කොණ්ඩේ දාලා. අපි දෙන්න දැන් මේකේ පොඩක් try කරමුද? වැඩි යනවන 7යි කාලෙ වෙයි. ආයි. හරි. ගෙදරට ඕන කරන චූටි බඩු ටිකකුත් අරගෙන ඔන්න අපි ගියා ඊට පස්සේ දවල්ට කාලේ හිටියේ නැති නිසා මොනවා හරි කන්න කියලා හිතාගෙන තේ එකක් බොන්න තමයි ගියේ. මේ බලන්නකෝ බීච් එක අපිට පෙනිච්ච ලස්සන. මෙතන එහා පැත්තේ අපිට පේනවා රූමස්සල කන්දත්. ඔය ඉන්නේ මම මේ තියෙන රූමස්සල පන්සල. බලන්නකෝ හරිම ලස්සනට පේනවා. ඊට පස්සේ චුට්ටක් රෑ වෙනකන් අපි එතන ඉඳලා රෑටත් කෑම අරගෙන ගෙදර ගියා. රෑට ගෙනිච්ච ලම් රයිස් එකටම හරිම රසයි ඒක. මට මාර රසයි. මං කාපු රසම ලම් රයිස් එක. දෙවෙනියට කාලා තියෙන රසම ලම් රයිස් එක කාලා තියෙන මම කුරුණෑගලි. කුරුණෑගල ඒ ෂොප් එකේ නම නම් මට මතක නැහැ. ඔන්න ඔහොම තමයි මගේ බත් එක තිබුණේ. මටත් හිතුණා ගෙදර ලම් රයිස් එකක් try කරන්න. අනිවාර්යෙන් මං try කරනවා. ඊට පස්සේ මම ගෙදර හැදුවා පාන් වලින් පාන් පීසා. මේක හරි ඊසි හදන්න. ඒ වගේම රසයි මාර රසයි ස්නැක් එකක් විදිහට ගන්න පුළුවන්. මේකේ රෙසිපි එකත් මම දාලා තියෙනවා. ඒකටත් මම හිතන්නේ ගොඩක් views ගිහිල්ලා තිබුණා. මේකත් try කරලා බලන්නකෝ. මේක හරිම රසයි. මොනවද මේ කියන්නේ දැන්? මේව ඇවිල්ලා බ්‍රෙඩ් පීට්සා. bread pizza. හ්ම්. කියලා බලන්න. ඈ? try කරලා බලන්න. උණුයි තාම චුට්ටයි. අපි නියුලම try කරමු. හොඳේ? හා. ඔයාට දාලා නැහැ සැර. මේ ඔයාගේ දෙකට සැර දැම්මේ නැහැ. මේ දෙක මගේ. ඔව්. මේක කගේද? ඒක අම්මීගේ. නෑ ඔයා පෙන්නේ. මේක ඔයාගේ. ඔව්. පිටකරේ එක ඔයාගේ. ඔව්. Bye guys. මොකක්ද දැන් ඔය? Spider-Man ගේ mask එක. කොහෙදද ඔක හැදුවේ? class එකේ ඉඳි. කවුද හැදුවේ? මම. මම තමයි මේ ඔක්කොම ටික කරේ. ඔක්කොම ටික කරේ ඔයාද?
good good. ඇස් දෙකකුත් කැපුවා නම් තමයි මාස්ක් එක පේන්නේ. ඇඩ්මිෂන් ෆී එක ගන්න එපා. කොහෙද යන්නේ? කැම්පින්. කැම්පින්? පිස්සු ආච්චි වගේ? කකුල් දෙක? හා. සපත් දෙකකුත් දාගෙන නයිටි එක පිටි. නයිට් ඩ්‍රෙස් එක පිටි හොඳ බෑග් එක මොනවද පැක් කරගත්තේ? මම දැක්ක මොනවද වගේක් දාගන්නවා. සන්ස්ක්‍රීම්. හැ? බේබි ක්‍රීම්. හැ? toy. හැ? food. show me. Foods මොනවද දාගත්තේ? foods pack කරගත්තේ නෑ. අපේ නම book එකක් කරගත්තා. haa water bottle එකක්. haa අනන්ත මට වතුර බලනවා කියලා. අයියෝ පුතේ රෙදිත් දාගත්තද තව? කොම්බ් එකක් ඊරන්න. haa එතකොට මේක කොම්බ් එකට ගහන්න. haa අර ඉස්සරහා පොකට් එකට මොනවද වගේක් දාගන්න තමයි මම දැක්කේ. මේක දික් කරගෙන. වහන්න දැන් මුලින්ම මේ පැත්තේ කැලෙම මෙහාට තල්ලු කරලා වහන්න. දැන් ඊට පස්සේ ෂිප් එක දාන්න. ඒක දාගන්නවත් බෑ. ෂෂ්. my favorite toy එක. හා my favorite bunny. හා හොඳකට වශ කරනකොට baby cream. පාට pencil. color pencils. color pencils. ඊට පස්සේ මගේ favorite bunny. එතකොට මගේ pencil case එක මගේ මොකක්ද cooking nail එක apron. apron එක sorry sunscreen beach එකට යනකොට මේවා යන්නේ කොහෙද එතකොට? beach camping mountain climbing beach camping mountain climbing ඔක්කොම. දැන් තනියමද යන්නේ? yup තනියෙන් යන්න පුළුවන්ද? ඔව් මගේ book එක boring මොකක්ද හා අදාගන්න. තව එකක් ෆිෂින් කරන්න ෆිෂ් අරගන්න කන්න හා චුටි පැන්ඩා බේබි කෙනෙක් සතුන්ට කන්න හා එතකොට මගේ මාබු එක දැන් මේක අනේ කේස් නොටින් මේක දාගත්තා නම් ස්ලීප් කරන්න එතකොට මේක දාගත්තම මොන බලන්න ඉන්ට්‍රෙස්ට් තියෙනවද කියලා ඒ ටික යන්න එහෙනම් ඔක්කොම ආයි පැක් කරගෙන යන්න. ඊට පස්සේ දවසක අපි ගෙදර චිකන් බිරියානි හැදුවා. ඒ වගේම ලාව කේකුත් හැදුවා. මේ දෙකේම රෙසිපිත් මම YouTube එකට දාලා තියෙනවා මගේ channel එකට. මේ දෙකත් try කරන්න. ලාව කේක් රෙසිපි එක නම් අනිවාර්යෙන් try කරලා බලන්න. සල්ලි දීලා pizza hut එකෙන් කනවට වඩා හරීම රසට ඒ වගේම hot උණු උණුවෙම කන්න පුළුවන්. ගෙදර හදාගත්තට පස්සේ මම මේකට අබ්බැහියක් වගේ වෙලා. හරිද? පහුගිය දවස් ටිකේම ලාව කේක් එක දිගට ගෙනාපු ලොකු dark chocolate එක ඉවර වෙනකන් හදා කෑවා. ඒ තරම් මේක රසයි. pizza hut එකේ ලව කේක් වගේමයි දැන් ඔක්කොම ටික ෆේවර් කරා මොකේ ලාව කේක් එක වගේද? pizza hut එකේ ලව කේක් වගේ ඒකද වැඩිපුරම රස අක්ක හදපු එකද රස? අත හදපු එක මේක දැම්ම කාලේ ඉවර කරන්න හා
හිමින් කන්න දෙයියා. හෙමින් කන්න හොඳේ. වේලිලාද ඒක? ලාව නැද්ද? තියනවාද? යට ඇති බලන්න. මොකද දැන් හදලා ටිකක් වෙලානේ. තියනවානේ. පොඩි රියැක්ෂන් එකක් දෙන්න බලන්න මට. නෑ රියැක්ෂන් ඕනේ මට කේක් එක ගැන රිප්ලයි එකක් දෙන්න. ඒක හරිම රසයි. හා. කැමි අයිස්ක්‍රීම් පිටිකට දාන්න නැත්තම්. අපි තව එකක් හදලා දෙන්න ඕන හෙටම. හරි. ඉංග්‍රීසි මෆින් ගෙනාවා. ඉංග්‍රීසි මෆින්. ලාව කේක් කතන්දරේ ඔහොම ඉවර වෙද්දී ඊට පස්සේ මම හැදුවා රසම රසී ස්පැගටි එකක්. ස්පැගටි වීඩියෝ එක නම් තාම අරන් ආවේ නැහැ. ස්පැගටි වීඩියෝ එකත් එක්ක එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ගිහින් එන්න ආදරෙයුමා.